ආයිබෝවන් යාළුවනේ මේ අමුතු කතාලෝකය. මගේ නපුර බොස් 20 වෙනි කොටසින් ඔයාලා දැක්කා කම්පැනි එකේ බලය සම්පූර්ණයෙන්ම දෙව්මිට පවරපු අකලංක. දෙව්මි ඉස්සරහා දන ගහලා මුද්දක් දාලා විවාහ වෙන්න ඇහුවා. ලංකාවම හොල්ලන වෙඩින් එකක් ගන්න කලින් තමන්ගේ ආදරණීය බිරිඳව ගෞරවාන්විතව කොළඹට එක්කන් එන්න අකලංක දෙව්මිත් එක්ක දෙව්මිගේ ගමට යන්න පිටත් වුණා. අද එතැන් සිට ඔයාගේ වැඩ ඔක්කොම පොඩ්ඩකට පැත්තකින් තියන්න. හෙඩ්සෙට් එක කනේ ගහගෙන ඇස් දෙක පියාගන්න. දුප්පත්කම නිසා ගමෙන් කොළඹ ගිය කෙල්ල අද කෝටිපතිනියක් වෙලා ගමට එන මේ ලස්සන ගමන ඔයාගේ හිතේ චිත්‍රපටියක් වගේ මවා ගන්න. අපි යමු කතාවට. දෙව්මිගේ ගම උනේ සීතල කඳුකරේ තියෙන මීදුම් තැන්න. දිය ඇලි වලින් තේ වතු වලින් පිරුණු හරිම ලස්සන ඒ වගේම හරිම දුෂ්කර පිටිසර ගම. දෙව්මි ඉස්සර ගමෙන් කොළඹට ආවේ කැඩිච්ච බස් එකක එල්ලිලා. ගමේ සමහර මිනිස්සු දෙව්මිගේ පවුලට hina වුණේ අන්න අර දුප්පත් කෙල්ල කොළඹ ගිහින් නාස්ති වෙලා එයි කියලා. ඒත් අද මීදුම් තැන්න ගමේ පට්ටු වංගු සහිත පාරවල් දිගේ ආවේ කැඩිච්ච බස් එකක් නෙවෙයි. ඉස්සරහින් ආවේ කළු පාට අති සුඛෝපභෝගී V8 ජීප් දෙකක්. ඒ වගේ හිටියේ කළු කණ්ණාඩි දාගත්ත කෝට් ඇඳගත්ත අකලංකගේ පෞද්ගලික ආරක්ෂකයා. ඒ ජීප් දෙක මැද්දෙන් රජෙක්ගේ වාහනයක් වගේ ආවේ කෝටි ගාණක් වටින අලුත්ම අලුත් බෙන්ස් කාර් එක. පාර දෙපැත්තේ හිටපු ගමේ මිනිස්සු වැඩ කර කර හිටපු උදළු බිම දාලා කටවල් ඇරගෙන මේ යන වාහන පෙරහැර දිහා බලාගෙන හිටියා. කවුද මේ අපේ ගමට යන රජ කෙනෙක් වගේ මහත්තයා කියලා මුළු ගමම පුදුම වෙලා පාරට බැස්සා. වාහන පෙළ හිමීට ගිහින් නතර වුණේ ගමේ කෙළවරේම තිබුණු පොඩි මැටි ගෙයක් ඉස්සරහා. ඒක තමයි දෙව්මිගේ ගෙදර. වාහන සද්දෙට දෙව්මිගේ අම්මයි තාත්තයි කලබලෙන් ගෙදරින් එළියට ආවා. තාත්තා ඇඳගෙන හිටියේ පරණ සරම. අම්මා ඇඳගෙන හිටියේ හේදුණු චීත්ත ගවුම. එයාලා බයින් වගේ මේ ලොකු කළු පාට වාහන දිහා බලාගෙන හිටියා. වටේ පිටේ ගෙවල් වල හිටපු ඉස්සර දෙව්මිට hina වුණු ගමේ නැන්දල මාමලා ඔක්කොමත් දැන් දෙව්මිගේ ගෙදර බැටගාවට රොක් වෙලා මේ මොකක්ද වෙන්නේ කියලා බලන් ඉන්නවා. ඉස්සරහින්ම ආපු ජීප් එකෙන් බැහැපු ආරක්ෂකයින් ඇවිත් මැද්දේ තිබුණු බෙන්ස් කාර් එකේ දොර ගෞරවයෙන් ඇරියා. කාර් එකෙන් එළියට ආවේ ලස්සන රෝස පාට සාරියක් ඇඳගෙන රත්තරන් මාල වලලු වලින් හැඩවෙලා කුමාරිකාවක් වගේ හිටපු දෙව්මි. ගමේ මිනිස්සුන්ට තමන්ගේ ඇස් අදහා ගන්න බැරි වුණා. මේ අපේ ගමේ හිටපු දෙව්මි කෙල්ල නේද දෙවියනේ කියලා මිනිස්සු මුමුණන්න ගත්තා. දෙව්මි වාහනෙන් බැහැපු ගමන් මිදුලේ ගල් ගැහිලා බලන් ඉන්න තමන්ගේ අම්මවයි තාත්තවයි දැක්කා. දෙව්මිගේ ඇස්වලට කඳුළු එනවා. කෝටිපති කම්පැනි එකක බොස් වුණත් එයා තාමත් අර අහිංසක ගමේ කෙල්ල. දෙව්මි දුවගෙන ගිහින් තමන්ගේ අම්මවයි තාත්තවයි තද කරලා බදාගත්තා. අම්මේ තාත්තේ මට සමා වෙන්න. ඔයාලව බලන්න එන්න මට ගොඩක් පරක්කු වුණා. අම්මයි තාත්තයි දෙව්මිව බදාගෙන මහා හයියෙන් ඇඬුවා. එයාලට මේ ලැබිලා තියෙන ලොකු වාසනාව ගැන හිතා ගන්නවත් බැරුව හිටියේ. ඒත් එක්කම වැටවල් අස්සෙන් බලන් හිටපු ගමේ මිනිස්සුන්ගේ හුස්ම හිර වුණා. බෙන්ස් කාර් එකේ අනිත් දොරෙන් එළියට ආවේ ඉංග්‍රීසි චිත්‍රපටයක නළුවෙක් වගේ කඩවසම් තේජවන්ත පෙනුමක් තියෙන අකලංක වීරසූරිය. මුළු ලංකාවම දන්න සල්ලි වලින් රටම හොල්ලන ඒ ලොකු මහත්තයා තමන්ගේ ගමට ආපු එක ගැන මිනිසුන්ට පුදුමයි. අකලංක හිමීට දෙව්මිගේ දෙමව්පියන් ඉස්සරහට ආවා. තාත්තා බයෙන් වගේ අකලංකට අත් දෙක එකතු කරලා ආයිබෝවන් කියන්න හැදුවා. ඒත් ඊට කලින් මුළු ගමම බලාගෙන ඉද්දි අකලංක වීරසූරිය කියන මේ මහා සල්ලිකාරයා ඒ අහිංසක දුප්පත් ගමේ මිනිසයාගේ කකුල් දෙක අල්ලලා වඳින්න පහත් වුණා. අකලංක දෙව්මිගේ අම්මටයි තාත්තටයි අත් දෙක එකතු කරලා බැන්දා. මුළු ගමම නිශ්ශබ්ද වුණා. දෙව්මිට hina වෙච්ච උන්ගේ ඇස්වලට කඳුළු ආවා. මාමේ නැන්දේ මම අකලංක වීරසූරිය. කොළඹ ලොකු කම්පැනි අයිති වුණාට මම අද මෙතනට ආවේ තනි මිනිසෙක් විදිහට. ඔයාලගේ මේ දුව මම මැරෙන්න වැටිලා ඉද්දි මට පණ දුන්නා. එයාගේ ආදරය නැත්නම්
අද මම ජීවතුන් අතර නෑ. ඔයාලගේ මේ රත්තරන් දුවට ලෝකෙ තියෙන හැම සතුටක්ම දීලා මගේ බිරිඳ කරගන්න ඔයාලගේ ආශිර්වාදය ගන්නයි මම අද මේ ගමට ආවේ. තාත්තා වේවුලන අත් දෙකෙන් අකලංගගේ උරහිසෙන් අල්ලගත්තා. කඳුළු පිරුණු ඇස් වලින් අකලංග දිහා බලලා තාත්තා අකලංගගේ නළල ඉම්බා. මගේ දරුවා, ඔයා අපේ ගෙපලට ආපු එකම අපිට මහා සම්පතක්. අපේ දුව ඔයාට ගොඩක් ආදරේ මහත්තයෝ. ඒක අපි දන්නවා. දරුවෝ දෙන්නටම දනදා සමිඳු පිහිටයි. අකලංග තාත්තගේ අතින් අල්ලගත්තා. අද ඉඳන් මේ පොඩි ගෙදර නෙමෙයි මාමේ. ඔයාලා යන්නේ කොළඹ. මගේ ගෙදර. මගේ අම්මයි තාත්තයි විදියට ඉන්න. ලබන මාසේ මම මගේ දෙව්මිව කසාද බඳින්නේ මුළු ලංකාවටම ආඩම්බරෙන් පෙන්නලා. යමු අපේ ගෙදර යමු. ගමේ මිනිස්සුන්ගේ ඇස්වලින් සතුටු කඳුළු වැටෙද්දි දේව්මි තමන්ගේ අම්මවයි තාත්තවයි අරගෙන ගිහින් බෙන්ස් කාර් එකට නැග්ගා. අකලංක hina වෙලා කාර් එකට නැගලා මීදුම් තැන්න ගමේ මිනිස්සුන්ට අතවනලා කොළඹ බලා පිටත් වුණා. ගමට hina වුණු උන් අද නිහඬයි. තමන්ගේ ආදරය වෙනුවෙන් හැම දුකක්ම දරාගත්ත දේව්මි අද රජකුමාරියක් වගේ තමන්ගේ පවුලත් අරගෙන කොළඹ යනවා. යාළුවනේ, කතාවේ ලස්සනම හරිය දැන් තමයි පටන් ගත්තේ. මීදුම් තැන්න වගේ දුෂ්කර ගමකින් ආපු අපේ යකඩ කෙල්ල දැන් ලෑස්ති වෙන්නේ කොළඹ තියෙන ලොකුම හෝටලයක කෝටි ගාණක් වියදම් කරලා ගන්න තමන්ගේ සිහින මංගල්‍යයට මුහුණ දෙන්නයි. ඒ මහා මංගල්‍යයේ ලස්සන දකින්න ඊළඟ කොටස වෙනකන් ඉන්නම වෙනවා. ඔයාලට මොකද හිතෙන්නේ? අකලංක දේව්මිගේ දෙමව්පියන්ට දක්වපු ඒ ගෞරවය ගැන ඔයාලගේ අදහස පහලින් කමෙන්ට් කරන්න. කතාවේ මේ හැඟීම්බර කොටසට ඔයාලා කැමති නම් අනිවාර්යයෙන්ම ලයික් එකක් දාලා යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. අමුතු කතා ලෝකේ සබ්ස්ක්‍රයිබ් කරලා දිගටම අපිත් එක්ක රැඳෙන්න. ඉක්මනින්ම 22 වෙනි කොටසින්, ඒ කියන්නේ වෙඩින් එකට ලෑස්ති වෙන කොටසින් හමු වෙමු. පරිස්සමෙන් ඉන්න. ආදරේ හැමෝටම.